එතන තියෙනවානේ. දැන් මෙයා ඇඳලා තියෙන්නේ හතරස් කරා. දැන් නියමකාර ඔරිජිනල් නෙක් ලයින් එක තමයි රතු පාටින් අපි ඇඳලා තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ අපි අඳිනවා ෆේසින් ලයින් කියන එක. ඒ කියන්නේ ඔරිජිනල් නෙක් ලයින් එකට පහලින් අඟල් එකමාරක් විතර තවත් අර කොටු වැඩයක් අඳිනවා. හරිද? තේරුණාද? ඊළඟට අපි ඔරිජිනල් නෙක් ලයින් එක අපි මොස්තරේ කරට තියාගන්න මැහුම් වාසි රේඛාව අඟල් භාගයක. එතකොට අපි ලයින්ස් කීයක් තියනවද? 3යි. ෆේසින් ලයින් එක තියෙනවා, අපේ ඇතුලේ තියෙන නෙක් ලයින් එක තියෙනවා, මැහුම් වාසි තියෙනවා. මේ කොටස අපි මේ වගේ කොලයකට පිටපත් කරගන්නවා. තියන්න බලන්න මේ කොලෙන් හරියට කර තියන්න. හරියටම තියන්න. දැන් බලන්න මේ ප්‍රමාණය අපි කොලයකට පිටපත් කරගෙන එළියට ගන්නවා. ඒක තමයි අපි කියන්නේ ෆේසින් කොටස කියලා. දැන් මේක අපි ඉස්සෙල්ලාම කපන්නේ අපේ ෆේසින් එකෙන්. දැන් ගන්න ෆේසින් එක. ෆේසින් එකේ ගම් පැත්ත ඇතුළට තියන්න. ඒ කියන්නේ ෂයිනි වෙන පැත්ත. ගම් පැත්ත දෙන ඇතුළට. මේක ඉතාලම ලස්සනට මේ කලරේ මහන්න ඕන මේ විදිහට. දැන් ගම් පැත්ත තියෙන අපේ ඇතුලේ. හරිද? දැන් ගොඩක් වේදන කුලේ නාස්ති කරන්නේ නැතුව තදිට පටු කරුමක් මේ ප්‍රමාණය අපි කපන්නේ යන්නේ. දැන් මේක අපි තියන්නේ කොහොමද? නැම්මට. දැන් නැම්මට තියාගන්න ගාන්න තියන නැම්මට චුට්ටක් පල්ලෙහාට දෙන්න ටික කපන්න දෙන්නේ. දැන් ගහන්න පින්පොන රෙද්ද නැම්මට කුලේ නැම්මටම තිබ්බා. ෆේසින් එකේ නැම්මට. පටේටම තියනවා. බලාගන්න හැමෝටම පේනවද? ඊට පස්සේ මොකද ඔයගොල්ලෝ ටේබල්ස් වලට ගිහිල්ලා මේ වගේම කරන්න ඕනේ. හරිද? මේ තේරෙන කෙනෙක් ළඟට වෙලා ගහන්න. දැන් අපි වටේටම කපනවා. තව පිටේ තුනක් ගහන්න හරි පල්ලෙහාට. දැන් ගහන්න පිටේ. දැන් වටේට කපන්න. කතුරා ගන්න. වටේ කපන්න. ඒ පොලේ අද ගන්න පොඩ්ඩක්. දැන් වටේට කපනවා. දැන් මෙයා ඇදලා තියෙන හතරස් කරා. දැන් ඕගලන් කරේ හෙඩේද ඕගලන්ට ඉන්නේ. දැන් මේ වගේ අපි කපා ගන්නවා. දැන් අපි මේ කොට උඩත් කපන්න. දැන් කාබන් එකයි වීල් එකයි ගන්න. කාබන් එකයි වීල් එකයි ගන්න. දැන් අර ලයින්ස් අපේ ඔරිජිනල් නෙක් ලයින් එක වීල් කරන්න. මැහුම් වාසි වීල් කරන්න. ඔරිජිනල් නෙක් ලයින් එක වීල් කරන්න. රූල තියලා හතරස් කරන්න ගන්න. දැන් අපි වීල් කරගන්නේ ඔරිජිනල් නෙක් ලයින් එක. ඊළඟට වීල් කරන්න මැහුම් වාසි ලයින් එක උඩටම වීල් කරන්න. ඕන මම වාසි ලයින් එකත් වීල් කරා. ඊළඟට අපි පල්ලෙහා වීල් කරන්න දෙන්නේ නැහැ. නෙක් ලයින් එක කමන්නේ වීල් කරන්න ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් වීල් කරාම ඇල්පින් ටික අලවලා අනිත් පැත්තට වීල් කරන්න. ඕන අපි කපන්නේ ඉස්සෙල්ලා මොකද්ද? මොකද අපි ඉස්සෙල්ලා කියන්නේ ඉස්සෙල්ලා අපි දැන් කැපුවේ මොකද කියලා? දැන් අපි කැපුවේ ෆේසින් එක මේ ඉස්සෙල්ලා ඉන්ටර් ෆේසින් එකේ. දැන් අනිත් පැත්තට වීල් කරන්න. කර හැඩයයි මම වාසි වීල් කරන්න. දැන් කර හැඩේ මම රතු පැන්සලෙන් අඳින්න කියනවා. දෙපැත්තෙම රතු පැන්සලෙන් අඳින්න ඕනේ කර හැඩේ. දැන් එතගත්තද? දැන් පේපර් එක අයින් කරන්න. एक पेपर का निकलला ऐसा गන්න රතු පාට පෙන්සලෙන් ඔරිජිනල් නෙක් ලයින් එක කියන්නේ නියමකාර අපි මොස්තරේ කාර මම වාසිය අදින්න වෙන පාටකින් මුල තියලා හතරස් කර හරියට අදින්න. මොකද ඕකෙ දිගේ තමයි මහන්නේ රුල තියන්න. හතරස් කරනකොට රුල තියන්න. දැන් මම වාසිය ලයින් එක දෙපැත්තේ වීල් කරන්න ඕනේ. දෙපැත්තේ වීල් කරලා ඔක දිගාරින්න ඕනේ අපිට. पेन दिखाई मेरे पास मैं वहाँ नील पार्टिंग करा तो ओरिजिनल नेक लाइन एक मन पार्टिंग करे रातु पार्टी आगे දැන් දෙපැත්තම අදින්න. දැන් මෙයාගේ මෙටීරියල් එකෙන් කෑල්ලක් කරගන්න. මෙයාගේ ඉතුරු ඉදි කෑල්ලක් තියනනේ. ඒ කෑල්ල ගේන්න බලන්න. තියෙනවා.
දැන් මොකද ඊටාම වැදගත් මේ විදිහට ලස්සනට වහන්න පුළුවන් නෙක් ලයින් එක. ඕගොල්ලන් හිතනට වඩා නිකන් සාමාන්‍ය පේසින් එකක් නෙමෙයි මේක. හරි. දැන් ගමු අපේ මේ දෙක දිගරින්න බදෙන්න. දැන් අපේ ගන්න රෙද්ද ගන්න දිගෑල්. එක්ස්ට්‍රා ගෑල් අනිත් ටික අයින් කරන්න. දැන් උඩට මේක දිගාර ගන්න. දැන් මේක පේසින් එක කියන්නේ හරියට නැම්මට කියන්නේ නෑ බයිපා. උඩ අපි යම් සිත් ප්‍රමාණය පොඩි. දෙදේ නැම්මක් තියෙනවද මේ පැත්තේ? ඔව් තියෙනවා. නැම්මටම ගන්න. ආයේ නැම්මයි පේසින් එක ලයින් එක එකට ගාට තියන්න ඕනේ. දැන් ගන්න පින්ස්. දැන් අනිත් කට්ටිය උදව් කරන්නේ බලාගෙන ඉන්න. දැන් වටේට කපන්න ඕනේ ඉස්සරනේ මේ විදිහට. මේක කෙලිම කපන්නේ මේ පල්ලෙය ෆේසින් ලයින් එකට වැඩිපුර අඟල් 3 කාලක් තියලා රෙද්ද අඳින්න ඕනේ. රෙද්ද අඳින්න මේක පහළට අඟල් 3 කාලක් තියලා આવවා මෙතනට. අනිත් පැත්තට අවශ්‍ය නැහැ. කර හැඩයට. අර හතරස් කර හැඩයට තමයි අපි තියන්නේ. 3 කාලක්. ඔව් අඟල් 3 කාලක් හරි භාගයක් හරි කමන්නේ නැහැ. දැන්ට භාගයක් තියන්නකෝ. සිල්ක් එකේ නිසා මේ අපි දාන්න ඕනේ 3 කාලක් විතර. මේක කොටන් මැටීරියල් නිසා අපි ඒකට half තියලා කපා ගන්නවා. දැන් පල්ලෙන් කපන්න. පල්ලෙන් තියන්න හතරස් කරන්නේ පල්ලෙන්ට. ඉතින් නවත්තා. ඉතින් භාගෙ තියන්න. කර පහලින් දැන් මේ කර පහලින් තියන්න. කර හැඩයට තමයි තියන්නේ අපි. හරිද? උඩට අවශ්‍ය නැහැ. ඔන්නේ එක්ස්ට්‍රා කියලා තියෙන වැඩිපුර. දැන් අපි කපාගෙන යමුකෝ. උඩට ඕනේ. දැන් කපන්න. දැන් අර වැඩිපුර තියෙන ලයින් එක දාලා කපන්න. වටේටම කපනවා. පහළට කපන්න. අර වැඩිපුර තියලා තියෙනවනේ. ඔව්. ඒකෙන් කපන්න ඕනේ. දැන් අපි මේක දැන් අරන් දැන් දිගාරින්න පේසින් එක දිගාරින්න. මේක දිගාරින්න මෙටීරියල් එක දිගාරින්න. දැන් හරියටම මේ කෙරවලට තියන්න ඕනේ මේක. වැඩිපුර තියෙන පල්ලෙහා නේද? ඔව්. දැන් ගාන මෙතන මෙහෙම නවලා නොච් එකක් දාගත්තොත් හොඳයි. ඒතර ගාන තියාගන්න මේක දෙක නවන්න. හරියට දෙක නවන්න දැන් පොඩි නොච් එකක් කපන්න කියන්නේ පොඩි ත්‍රිකෝණයකට කපලා දාන්න. ඒකවලට හොඳයි. අපි මෙටීරියල් එකෙන් කපනවා ගවුමෙන්. දැන් දිගාරින්. දැන් මේකට පින්ස් ගහ ගන්න ටිකක්. දැන් පින්ස් ගන්න. දැකලා තියෙන හැටි. දැන් දෙය හොඳ පිට තියෙන්නේ පල්ලෙහා. කන පිට තමයි මේකට ෆේස් කරන්නේ. හරිනේ? හරි. පල්ලෙහාට ගෙවුවනේ. දැන් ඊළඟට අපි කරන්නේ මේක නවන්න එකපාරයි නවන්න. one fall. එකපාරයි මෙහෙම නවලා වටේට පින්ස් ගන්න. අර ලයින් එක නවලා පින්ස් ගන්න. අර හැඩයට අර එක්ස්ට්‍රා ටික වැඩිපුර තිබුණු ටික අපි ඇතුළ නවනවා. එකපාරයි මන් නවන්නේ. දෙපැත්තෙම නවන්න. වටේටම නවන්න. දැන් කරපෙත කරන්නේ නැහැ. මේක කට් මාක්ස් එකක් දානවා. මේක දාලා තියෙන කට් මාක්ස් නෑ මේ. ඔව් එතන පොඩ්ඩක් දාලා කට් මාක්ස් එකක් දාගන්න. එතන පොඩ්ඩක් වැඩි ගතිය ආවට ඇතුළට යන්න ඉස්ස ප්‍රශ්නයක් නෑ. පොඩ්ඩක් කට් මාක්ස් එකක් දාන්න. දාලා වටේටම කරන්න. ඊළඟට අපි කරන්නේ මේක දිගේ මහනවා මැෂින් එකේ. මාන හොඳට අයන් කරගන්නවා. හරිද? දැන් ඔරිජිනල් නෙක් ලයින් එක රත්පාටින් හදන්නේ තියෙන්නේ. ඔව්. දැන් මේක දිගාරිමු අපි. ගවුම. තාපින් එකක් දෙන්න. තාපින් එකක් දෙන්න යට ගහන්න.
දැන් ඕක කරන්නේ අපි නූලක් ඇද ගන්නවා. මේ නැම්ම දිගේ නූලක් අදිනවා. තේරුණාද? ඊට පස්සේ නූලක් ඇදලා මැෂින් දානවා. දැන් මම ඔයාලට ඔයගලන්ට පෙන්නේ මෙන්න මේ වගේ. දැක්කද? දැන් මේකෙත් අපි ටෝච් එකක් දාගමු. කොහොම ඉස්සර පැත්ත ගන්න. දැන් බලන්න දාන්න පොඩි ටෝච් එකක්. දැන් මේ චුට්ට පොඩි ටෝච් එකක් කපන්න. ත්‍රිකෝණයක් කපන්න පොඩි. ඒක කපන්නේ අපිට සෙන්ටර් කරගන්න ලේසි. කපන්න පොඩි ටෝච් එකක්. හරි. දැන් දිගාරින්න ගමු. දැන් තියන්න ඔයගොල්ලෝගේ පේසින් එක. මේ පොඩි අන්න දැන් නොච් එකේ වැදගත්කම මේකයි. ගාන්න තියාගන්න පුළුවන්. හරිද? දැන් අපි පින්ස් එකක් ගහ ගන්නවා මේකට. මොකද දැන් ගහන්නේ හොඳ පිට මේ තියෙන්නේ. මේ තියෙන මොන පැත්තද? හොඳ පිට. මෙතන තියෙන හොඳ පිටත් මෙතන. දැන් ඔයගොල්ලන්ට පේනවා ෆේසින් එක. නේද? මේ තා වැදගත් ඔයගොල්ලන්ට. දැන් අපි මොනවත් කරන්න කෙලිම මැෂින් එකට අරන් යනවා. අරන් ගිහලා මහන්නේ අපි ඔරිජිනල් නෙක් ලයින් එක. ඉස්සෙල්ලා මැදින් මෙහෙම මාග නවත්තලා. මොකද ඒක දුවන්නේ නැහනේ. ඉතින් මැදින් මාග දෙක නවත්තලා අපි ගෙනියනවා ඔරිජිනල් නෙක් ලයින් එක. තමන්ගේ අඳගත්ත කරේ හැඩේ. හතරස් නම් හතරස්, රවුන්ඩ් නම් රවුන්ඩ්, V shape නම් V shape. තමන් කැමති හැඩේ තමයි මේ පැටර්න් එකේ යන්නේ. දැන් හතරස් කර මහනකොට දිගටම මහගෙන ඇවිල්ලා නීඩල් එක උස්සන්න නැතුව මැෂින් එකේ අර ලිවර් එක උස්සලා රෙද්ද මෙහෙම හරවන්න ඕනේ. මේම යන්නේ නැහැ. එimhe ගිය ගමන් අපිට මේ හතරස් කර රවුන්ඩ් වෙලා එනවා. එහෙනම් මතක තියාගන්න කෙලින්ම ස්ට්‍රේට් ආවා නැවතුවා ඉදිකට උස්සන්නේ අර මේක උස්සලා මේක ටර්න් කරනවා. ඊට පස්සේ හැඩ් තේරුණාද? ඊට පස්සේ දැන් අපි එක මහලි කරලා ඉතින් මොකද මැෂින් එකේ දැන් තමයි අපි මැහුම් වාසි ලයින් එක කපන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් තැන් වල පොඩ්ඩක් ස්ප්ලිට් කරලා මේක ටර්න් කරනවා එහා පැත්තට. කරලා හොඳටම අයන් කරලා පොඩි ටැකින් ලයින් එකක් తాවකාලිකව දානවා. ඒක පැහැදිලිද? දැන් මේක කරගත්තට පස්සේ අපි පිටුපස්ස කරට පොඩි පයිපින් එකක් දාගන්නවා. ආයි බේසින් දාන්න ඕනේ නිකම්ම කර්ණාකාර පටි කියන්නේ බයස් පටි කියන්නේ. බයස් පටියකින් අපි පිටිපස්ස කර මහනවා. හරිද? දැන් මෙන්න මේ විදිහට තමයි අපි නියම ක්‍රමයෙන් නෙක් ලයින් එක මහන්නේ. ලේසි නේද? ලේසි. නීට් එකත් හොඳටම තියෙනවා. ඔයගොල්ලන්ට හරි ආසයි දැක්කාම මේක මුළු හොඳට කපලා දැන් ඔයාගේ හතරස් පරිසම් අර හොඳට ස්ප්ලිට් කරන්න ඕනේ. කළා තමයි ටර්න් කරන්නේ. ටර්න් කරලා හොඳටම අයන් කරනවා. අයන් කරලා තමයි අපි ඊළඟට වහින්න අනිත් පැත්තේ. හරිනේ? අද පාඩමෙන් මොන ඉගෙන ගත්තා? මොකද ඉගෙන ගත්තේ? කාරට බේසින් එකක් දාන්න නියම ක්‍රමය. හරිනේ? අපිට මේක කරන්න පුළුවන් ගවුම් වලට සාජිකට්ස්ටත් කරන්න පුළුවන්. හරිද? ගාල් දේවල්ට මේ දැන් අපිට මේ අපි තුමු කුර්තා ටප්පයක් කරනවා කියලා අපිට මේ වගේ එකක් මේ පැත්තේ කියලා උඩ පැත්තට නඩු ගන්න පුළුවන්. ලස්සන හැඩයක්. යටින් අපි අදිනවා මොකක් හරි ලේස් එකක් අල්ල ගන්නවා. නොයේකුත් නිර්මාණ කරන්න පුළුවන්. හරිද? අද පාඩුවෙන් අපි ඉගෙන ගත්තේ ෆේසින් එක අල්ලන හැටි. දැන් හැමෝම මේ ටේබල්ස් වලට ගිහිල්ලා ෆේසින් එක ඉස්සෙල්ලා කපන්න ඉන්ටර්ෆේසින් එක කපලා ලයින්ස් ඇඳ ගන්න රතු පාටින් ඔරිජිනල් නෙක් ලයින් එක අනිත් පාටින් අදිනවා මැහුම් වාසි දෙක. හරිනේ? දැන් පටන් ගන්නකො වැඩි ටික. Thank you.